Hello, boys and girls. ඉතින් අදත් ඔයාලට කියලා දෙන්න. මහා YouTube channel එකක ඉතින් ගිය වීඩියෝ එකේදී මම කිව්වා කමෙන්ට් වැඩිම ලයික් තියෙන මල්ලිලා තුන්නේ ඉතින් ඊකේ ලයික් 3 දෙනා කියලා. ඉතින් මම ඒ වීඩියෝ එකකින් ඔය ටාගට් එක දුන්නා. ඒ ටාගට් එකකින් සබ්ස්ක්‍රයිබර්ස්ලා 200ක් වදින්න ඕනේ. ඉතින් ඒ giveaway එකේ ඉතින් ඔයාලා මේ ඉක්මනට වින් කරගන්න ඕනේ. ඉතින් සබ්ලා 200 ඉතින් ගහන්න ඕනේ. සබ්ලා 200 වැඩිච්ච මයිදී ඔයාලට giveaway එකේ ඉතින් විනස්ලා 3 දෙනා ඉතින් තෝරලා ඉතින් යාළගේ අයිඩියා එකට මේ ඉතින් ජෙම් යන වීඩියෝ එකක ඉතින් ඉස්සරහට දාන වීඩියෝ එක ඉතින් අරන් එනවා. ඒන ඔයාලා ටාගට් එක ඉතින් කම්ප්ලීට් කරලා ඉතින් විනස්ලා 3 දෙනා අතරට අයින්ද. ඉතින් යාළුවනේ ඉතින් මම පරිම වීඩියෝ එක ඉතින් කියව විදිහට මෙන්න මේ ඉමෝට් එක ඉතින් ඇවිල්ලා තියෙනවා කිව්වා. ඉමෝට් එක ඉතින් ජෙම් 2250ක් වගේ ඉතින් ජෙම් යයි ඉතින් මේ ඉමෝට් එක ඉතින් ගන්න ඕනට එන් ජෙම් බෝල් වල නාස්ති කරන්න කියන්නේ මේකේ තියෙනවා තව ඉමෝට් 4ක් ඉතින්. ඒ ඉමෝට් ඉතින් 4 ඉතින් 4 තියෙනවා නම් විතර 4න් 3ක් තියෙනවා. ඒතරයි ඉතින් ඔයාලා ජෙම් 1250ක් තියෙන්නේ. නැත්නම් ඉතින් ජෙම් බර දානක් ඉතින් යයි ඕකේ ඉමෝට් එක රැන්ඩම් එකෙන් තමයි ඉතින් රැන්ඩම් තෝරලා ඉමෝට් එකක් දෙන්න ඉතින් ලේසියෙන් ඉතින් ඔහොම ඉමෝට් එක දෙන්නේ. ඉතින් 1250ට ඉතින් ගන්න ඉතින් ඕකේ තියෙන ඉමෝට් 3ම ඉතින් ඔයාලා තියෙනවා. පිළිසුපිරි ඉවෙන්ට් එකක් එන්න තියෙනවා ඉතින්. ඊවන්ට ඉතින් අපි බලමු ඉතින් මේ විදිහට ඊළඟට ඉතින් මෙන්න මේ වගේ ඉතින් VSS ස්කින් 3-4ක් එන්න තියෙන ඉස්සරහට ඉතින් එකක ඉතින් මැගසින් එකයි රීලෝඩ් ස්පීඩ් එක වැඩි එකක මූව්මන්ට් ස්පීඩ් අඩු කරලා තමයි ඉතින් ගාරේන ගැන දීලා දෙන්නේ. ඉතින් අනෙත් VSS එකේ තමයි ඉතින් මැගසින් එකක් වැඩි රේන්ජ් එකක් වැඩි මූව්මන්ට් ස්පීඩ් එකත් ඒකත් ඉතින් අඩු කරලා තමයි ඉතින් ගාරේන ගැන අපිට දීලා දෙන්නේ. ඊළඟ ඉතින් ආමරේෂන් දෙකයි accuracy එකක් වැඩි කරලා මැගසින් එකක් ඉතින් ඒකේ අඩු කරලා තියෙන. ඉතින් ඒකත් ඉතින් ඉස්සරහට එන්න තියෙන සුපිරි VSS ඉතින් ගන්න ටික. ඉස්සරහට මේ වගේ ඉතින් ඉවෙන්ට් එකකින් ඉතින් මේ VSS සෙට් එකත් ඉතින් බලා ගන්න ඕවා. ඉතින් ඉස්සරහට තවත් සුපිරි ඉවෙන්ට් එකක් එනවා ඉතින්. ඒකත් ඉතින් ටෝකන් ටවර් ඉවෙන්ට් එකකට තමයි ඉතින් එන්නේ. මෙන්න මේ ටයිගර් වන්ඩර්ල එකක් ඉතින්. මේ ඉතින් ටයිගර් වන්ඩර්ල යන කිස් යම්මඩ තියෙන ඉතින් කොටේ ගෙසි ඉන්න ඉතින් ගෙසෙට නම් පාරක් ඉතින්. ඉතින් මේ වගේ ඉතින් මේ ඉවෙන්ට් එක ඉතින් කාර්වර් කරන්න ජෙම් 2500ක් විතර යයි. ඉතින් ඔයාලා ඉතින් බෝල් ජෙම් 10000ක් කියන්නේ ඉතින් කාර්ගවන්ට බයි ඉතින් ලක් එක රිප්පොක් ඉතින් ඔයාලටත් ඉතින් අඩුවටම එන්න තියෙනවා. ඒ වුණාට ඉතින් ඔයාලගේ බෝල් ජෙම් නාස්ටි වෙන්න ඉතින් තියෙන ඉතින් මේ වගේ ඉවෙන්ට් එකකට තමයි එන්නේ මේ වගේ ටෝකන් වල ස්ටර්ට්. මෙන්න මේ කිට් එක ඉතින් මේකට මෙතෙන් තව ලස්සන ගර්ල් කැරක්ටර් ඉතින් ගැම්මට තියෙන කිට් එකක් එනවා ඉතින් ඉස්සරහට. ඒකත් ඉතින් ගැම්මම තමයි ඉතින්. ඒ වෙන්ඩන් වෙදින් තවත් සුපිරි බෑක්පැක් ස්කින් නෑ. ඒක සුපිරි ඉතින් මෙන්න මේ ලෙවල් 3 එක ඉතින් මේ වගේ තියෙනවා. ලෙවල් 2 බෑක් එක ඉතින් මේ වගේ තියෙනවා. ඉතින් මේ වගේ ඉතින් ලෙවල් 1 බෑක් එක ඉතින් අපිට බලා ගන්න පුළුවන්. ඒක අපිට තව සපත්තු දෙකක් එන්න තියෙනවා. මෙන්න මේ වගේ ඩිසයින් එකලා තියෙන්නේ. මේ තියෙන ඒ සපත්තු දෙක ඉතින් ඔයගත් ඉතින් ලොකුවට ඉතින් මේ වගේ සපත්තු නම් ගොඩක් ඉතින් ඉස්සර ඇවිල්ලා තියෙනවා ඉතින්. ඒත් එක්කම ඉතින් ඉස්සරහට ඉතින් මං කලින් වීඩියෝ වල ඉතින් ගොඩක්ම දාලා තියෙනවා. ඊළඟට තියෙන ලක් රොයල් බන්ඩල් එක කියලා ඉතින්. ඒ බන්ඩල් ඉතින් අපිට 100% ෂුවර් කරන්න බෑ. ඉතින් අපි ඉතින් ගන්න ඉවෙන්ට් වලින් එහෙම තමයි ඉතින් තියෙන්නේ. ඉතින් මේ සර්වරේ ඉතින් මෙන්න මේක තමයි ඊළඟට එනවා කියලා තියෙන ලක් රොයල් බන්ඩල් ඉතින්. ඉතින් අපිට කියන්න බෑ ඉතින් දැනට ඇවිල්ලා තියෙන මේ මගේ වීඩියෝස් තුනෙන් ඉතින් ඇවිල්ලා තියෙන දාලා තියෙන ඉතින් ලක් රොයල් ඉතින් ඉවෙන්ට් තුනෙන් ඉතින් ඉවෙන්ට් තුනෙන් කිට් තුනෙන් ඉතින් මෙන්න මේකත් ඉතින් එන්න ඉඩ තියෙනවා. මේ නැති සුපිරිම කිට් එකක් වගේ. මෙන්න මේ වගේ ඉතින් මේක කිට් බෑග් ඉතින් ඩිසයින් එකලා තියෙනවා. ඒ කලිසම් මේ වගේ ඉතින් කලිසම යකා කලිසම වගේ ගතියට තියෙනවා. ඉතින් යකා කලිසම කැන්ඩකින් ගොඩක් කොල්ලන් ඉතින් මේක අදින්න පුළුවන් ඉතින් යකා කලිසම වගේ තමයි ඒක. ඉතින් සපත්තු දෙකත් මේ වගේ ඩිසයින් එකලා තියෙනවා. ඉතින් මේ වගේ ඔළුවට කොණ්ඩයක් ඉතින් ඇවිල්ලා තියෙනවා. නැස් දෙකට ඉරි කෑලි දාගෙන වැටලා තියෙනවා. ඉතින් මේ වගේ ෆුල් බන්ඩල් ඉතින් අපිට බලා ගන්න පුළුවන්. ඉස්සරහින් තවත් සුපිරි ෆිස්ටි ස්කින් එකක් එන්න තියෙනවා ඉතින්. ෆිස්ටි ස්කින් එක තමයි මෙන්න මේ තියෙන්නේ. මෙතන ඉතින් ෆිස්ටි ස්කින් එක නම් ගාති. ඒත් එක්කම ඉතින් තවත් ඒ වේගත් එක්කම ඉතින් මේ වගේ වෝල් ස්කින් එකක් එනවා. ඉතින් පහර වෝල් ස්කින් එක තමයි ඉතින් මේක ඉතින් කොල්ලෝ ආසාවෙන් ඉතින් ගොඩක් ආසාවෙන් මේ වෝල් ස්කින් එක එනවා ඉතින්. ඒක වෙනම ලුක් එකක් තියෙන වෝල් ස්කින් එක. ඉවෙන්ට් එකත් එක්කම ඉතින් ෆිස්ටි ස්කින් එකත් එක්කම ඉතින් තව සුපිරි
බණ්ඩල්ලයක් අපිට එන්න තියෙනවා. ඉතින් ඒ වෙනදත් එක මෙන්න මේ තියෙන්නේ මේ බණ්ඩල් එකේ ඉස්සරහට අපිට මේක ඉතින් සුපිරිම විදියට ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නම් ගැම්ම පහර කිට්ටයක් ඉතින් ඒක නම්. ඉතින් ඔයාලා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් සබ්ස්ක්‍රයිබ් කරගන්න ඉතින් පැත්තේ තියෙන notification bell එක ඉතින් ඕල් කරලා තියාගන්න. ඉතින් මේ වගේ අප්කමින් වීඩියෝ එකකින් ඉතින් දාපු ගමන් ඉතින් ඔයාලා ෆෝන් එකේම ගෙන්න ගන්න. මම ඉතින් දැනුත් මතක් කරනවා ඉතින් යාළුවන්ට ඉතින් ඉස්සල වීඩියෝ එකකින් giveaway වෙනස්ලා තෝරන්න ඉතින් subscribersලා 200ක් වදින්න ඕනේ. ඉතින් subscribersලා 200ක් ගහන්න ඉතින් ඔයාලා යාළුවන්ට ඉතින් මේ වීඩියෝ share කරන්න. ඉතින් තවත් සුපිරි ලක්ෂෝ එලිවෙන්ට් එකක් තියෙනවා. ඉතින් ඒකට ඉතින් එකතු වෙලා තියෙන ඉම්පාන්සි ස්කින් එක ඉතින් ඊලෝඩ් ස්පීඩ් එක රේන්ජ් එක ඉතින් වැඩි මොමන්ට් ස්පීඩ් එක අඩු කරලා තියෙනවා. ඉතින් මේ පැත්තෙන් ඉතින් ඒකත් ඉතින් ගම්බල් තියෙන ඉම්පාන්සි ස්කින් එක ඉතින් CS ලොලු කන ඉතින් කොල්ලොන්ට නම් සුපිරි වාසියක් ඉතින්. ඉතින් කොල්ලෝ ඉතින් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නේ. ඉතින් කොල්ලෝ ඉතින් ආසාවෙන් බලන් ඉන්නේ කිට් එකක් තමයි ඉතින් ඉස්සරහට රිලීස් වෙන්න තියෙන්නේ ඉතින්. ඒ කිට් එක ඉතින් අපි බලමුද ඉතින්. ඉතින් කොල්ලෝ ගොඩක් ආසාවෙන් බලන් ඉන්න ඉවෙන්ට් එකක් තමයි ඉතින් zombie samurai ඉවෙන්ට් එක. ඒ ඉවෙන්ට් එකේ බ්‍රසීල් සර්වර් එකට මේ වෙනකොට මේ ඉතින් රිලීස් වෙලා තියෙනවා ඉතින්. ඉවෙන්ට් එක නයිතින් වාසයක් ඉතින් අපිට තා මාසෙකමාරකින් ඉස්සරහට එන්න තියෙන සුපිරි ඉවෙන්ට් එකක් වෙයි ඉතින් මේ zombie samurai ඉවෙන්ට් එක. ඒ zombie samurai එකත් එක්ක ඉතින් ඒ කාලේ ඉතින් තිබ්බ zombie samurai emote එක. zombie samurai එකේ emote එක එන්න තියෙන මේ වගේ අලුත් කටානේ ස්කින් එකක් එන්න තියෙනවා ඉතින්. මේ තියෙන zombie samurai kit එක ඉතින් ඒක නේ ඉතින් ඊට දවස්වල ඉතින් අප්කෝඩ් බයි kit එකක් තමයි ඉතින් zombie samurai. කම් ගාතියර තියෙනවා ඉතින් ඒවනම් ගැම්ම. ඉතින් ඒ දවස්වල ඉතින් පරණ ගැම්මි තමයි ඉතින් මේ kit ඉතින් ඉස්සරහට එන්න තියෙන සුපිරි AC80ට එන්න තියෙන සුපිරි ගන් ස්කින් එක ඉතින් බලමු. මෙන්න මේ තියෙන ඉතින් සුපිරි AC80ට එන්න තියෙන ගන් ස්කින් එක. ඒක ඉතින් ability ඉතින් ඒ operation double තියෙනවා. ඉතින් one damage one speed එක අඩු එකක් අඩු ඉතින් ඒක නම් ඉතින් සුපිරිම damage තියෙනවා. ඉතින් මෙච්චර පාලකයල් තියෙන සුපිරිම AC80 skin එක හිතන්නේ operation double කියන්නේ ඉතින් best එක ඉතින් කුඩු කරගෙන යන්නේ. ඒකත් එක්කම ඉතින් සුපිරි ඉතින් AC80 skin එක සුපිරි එකක් ඉතින්. ඉතින් අදට මගේ upcoming video එක ඉතින් ඉවරයි. ඉතින් ඔයාලට තාමත් ඉතින් අන්තිම වශයෙන් මතක් කරන ඉතින් ඔයාලට දුන්නේ ඉතින් ටාගට් එක කන්ප්ලීට් කරලා ඉතින් අරකේ විනාස්ලා වීක් ලයිට් උනේ විනාස්ලා වෙන්න ඉතින් ඔයාලට පුළුවන් ඉතින් සබ්ස්ක්‍රයිබර්ස්ලා 200 වෙරිත් තියෙනවා ඉතින් ඔයාලට